හායි වෙල්කම් ටු තරුවන්. ඉතින් 2026 ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕන කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් කාලයකට පස්සේ ඔන්න ලස්සන ජපානයේ ව්ලොග් එකක් අරගෙන මං ආවා. ඔයාලා දන්නා වගේ මම මේ යන්නේ ලස්සන ජපානයේ පන්සලකට. ජපානයේ සංස්කෘතිය ගොඩක් වෙනස්නේ අපේ ලංකාවේ පන්සල් වගේ නෙවෙයි මේ ජපානයේ පන්සල්. ඉතින් 2026 අලුත් අවුරුද්දේ මමත් ෆස්ට් ටයිම් තමයි ජපානයේ පන්සලකට මේ යන්නේ. ඉතින් ඇතුළට අපි ගිහිල්ලා බලමුකෝ. ජපන් කොහෙත් දේවාල පන්සල් ඉතින් එන්නේ ඒ දෙකේම මේ වගේ තියෙනවා. ඉස්සෙල්ල පිරිසුදු වෙලා තමයි අද්ද ජපානයේ බුද්ධ විහාරවල දේවාලවල ගොඩක් ප්‍රසිද්ධ ඔමිකුජි කියන එක. ඒ කියන්නේ වාසනා පත්‍රයක්. 2026 මගේ වාසනාව කොහොමද කියලා බලන්න තමයි මම මේ හදන්නේ.はい、これが一緒やな、基地やな。තාමත් කිච්චි යන්නයි. අරන ගහක මල් පිපෙනවා වගේ.今までのトラブルとかいろんな悩みとかがなくなって、悩みකියන්නේ ඔයාගේ ස්ට්‍රෙස් එක කංගයිතේ ප්‍රශ්න. ප්‍රශ්න එක නැති වෙලා දැන් ඉඳන් මේ අර සතුටු ඒ වගේ ගොඩක් මේ එනවලු. දැන් ඉඳන් සිම්බුතු ඉනොරිත යොෂි කමි සමානි ඉනොරිත මොනවා හරි බියෝකේ තියෙනවා නම් දැන් සමු සීතල වුණාට ටික ටික රස්නේ වෙනකොට එහෙම
අන්න එහෙම තමයි 2026 මට හම්බුණු වාසනාපත්‍රය ගැන ලියවිලා තිබුණේ. ඉතින් ජපානයේ සංස්කෘතියට අනුව අපි ඒක මෙන්න මෙතන මේ විදිහට ගැට ගහන්න ඕන. ඉතින් ලංකාවේ වගේම මේක ජපාන සංස්කෘතියේ පිළිගැනීමක් විතරයි. මේක අපි කැමති අකමැති විදිහට පිළිගන්නවා වගේම බැහැර කරන්නත් පුළුවන්. Don't scare me not one mile. I'd walk forever just to see your smile. I don't care how far I'd follow every fading star over rivers through the rain. ඉතින් ගොඩක් බිසි වෙලා හිටපු මෙන්න මෙයාවත් මගේ දිහාවලගෙන අපි දැන් මේ ආවේ ඩිනර් එක ගන්න ඉමොන් මෝල් එකට. ඉතින් අද දවස අපි වෙනුවෙන් වෙන් කළාට ආන්ටිටයි අංකල්ටයි තොතෙම අරිගතෝ ගොසයිමාස්. ඉතින් ජපානයේ තවත් ලස්සන දවසක් මෙන්න මේ විදිහට තමයි මගේ මතක පොතට එකතු වුණේ. එහෙනම් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් එන්නම්. සයනාරා.